සතුටින් පරිස්සමෙන් ඇති කියලා මං හිතනවා. ඉතින් අපිට චූටි කුකු දාලා ආපු නිසාද යන්න වෙනවා. මේ ගෙදර ඉන්න අන්තිම දවස. චූටි කුකු ලෙඩ වෙලා කියලා කෝල් එකක් ආවා. ඒ නිසා අපි හිතුවේවත් නැති විදිහට අද යන්න හිතුවා. හස්බන්ඩ් අපිට අරන් යන්න පොල් ගෙඩි ටිකක් මේ විදිහට ලෙලි ගහලා ගත්තා. ඊයේ වී කෑල්ලකුත් කොටා ගත්තානේ. ඉතින් ඒවයි මේවයි සූදානම් කරලා අපි හරිම දුකෙන් ගෙදරින් යන්න තමයි හදන්නේ. මේ ඉන්නේ මල්ලි. එයාව නම් ඔයාලට මතක ඇතිනේ. ඉතින් අද අම්මා රයිස් එකක් තමයි දවල්ට හැදුවේ. මන් දරලිපේ හදලා කන්න පුදුම තරම් ආසයි අම්මා එක දන්නවා. ඉතින් අම්මා පුළුවන් තරම් මං ගෙදර ආවට පස්සේ දරලිපේ කෑම එක ಜಾති හදලා දෙනවා. මේ විදිහට බටර් දාලා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ තිබ්බා. ඒකත් බැද ගන්න තමයි බැලුවේ. ඒත් ඒක බැදෙන්න වෙලා යනවා. ඒක ඒ නිසා ගෑස් එකේ බැදගත්තා. ඉතින් රයිස් එකට ඕනි කරන බිත්තර, කැරට්, චිකන්, සොසේජස් ඒ දේවල් දාලා හොඳට මික්ස් කරලා බත් එක දාලා ලීස් දාලා ලුණු ගම්මිරිස් දාලා මේ දාගන්නේ සෙසමි ඔයිල් ටිකක්. සෙසමි ඔයිල් දැම්මම රයිස් එකට අමුතුම රසක් එනවා. ඉතින් හරිම රසට මේ විදිහට රයිස් එකක් හදාගත්තා. මේක හරිම රසයි. කොහොමත් අපේ අම්මට පුංචිට අම්මලාට අනේ මන්ද ඒ කට්ටිය වතුරෙන් ඉව්වත් මාරම රසයි. ඒ ඉතින් අත්ගුණේ වෙන්නේ නැති. ඕනම දරුවෙක් කැමති ඉතින් තමන්ගේ අම්මා ගෙදර අය හදන කෑම කන්නනේ. මාත් ඒ වගේ තමයි. ඉතින් මේ විදිහට ලොකුම ලොකු කට්ලට් බෝල බැදගත්තා. කට පිච්චි උණුවෙන්ම කට්ලට් කන්න තමයි මං ආස. හරිම රසට තිබ්බා. හරිම දුකයි ඉතින් අද යන්න වෙනවා කියලා හිතුවමත් ඉතින් මොනා කරන්නද? චූටි කුකු ලෙඩ වෙලා නැත්තම් තව දවස් 2-3ක් අනිවාර්යෙන්ම ඉන්න තමයි අපි හිතුවේ. මේ බලන්නකෝ ඒක මාරම රසයි. ඉතින් චිකනුත් බැදලා සොසේජස් බැදලා චිකන් ග්‍රේවි එකකුයි චිලි පේස්ට් එකකුයි හදලා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක්ක ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි අම්මා අපිට හරි ගස්සලා දුන්නේ. අනේ පව් ගොඩක් මහන්සි වුණා එයා. ඉතින් පුතා නම් මාත් එක්ක තරහ වෙලා ඉන්නේ. එයා හිතන් ඉන්නේ මම යන්න ඕනි කියන හින්දා තමයි අද අපිට යන්න වෙන්නේ කියලා. ඉතින් එයාට තාම තේරෙන්නේ නැහනේ. අරින්නේ මගේ ලොකු මල්ලි. සඳරු. එයාත් ඔය ඉන්නවා දැන් එයාත් අපිට යන්න එපා කිය තමයි ඉන්නේ. ඉතින් බබාගේ මූඩ් එක හරියන්න මගේ අනිත් මල්ලි එයාව බයික් එකේ දාගෙන උඩ පාරේ අරන් ගියා. බබා කැමතිත් ඔය දේවල් වලට තමයි මාමලා දෙන්නත් එක්ක වාහන පදිනවා, සෙල්ලම් කරනවා, එක තැන්වල යනවා ඔය දේවල් වලට. ගෙදර ආවට පස්සේ ඉතින් ගේ ඇතුළෙමනේ පුළුවන් වෙලාවට මම බලන්නේ හස්බන්ඩ් එක්ක යව පාක් එකට හරි එක්කන් යන්න. මේ විදිහට ගෙදර වත්තේ තිබ්බ කස්ලබු කඩාගත්ත අපි අරන් එන්න. බලන්නකො වසවිස නැතුව ඒකේ ලස්සන පාට මී පැණි වගේ මේ ගහේ ගස්ලබු. ඉතින් සීයාගේ ලොරි එක බබාගේ නම ගහලා තියෙනවා. මං ඒක පුතාට කිව්වා ඒත් එයාට ඒක තේරුමක් නැහැ. එයා දැන් මේ මෙතෙන්ට ඇවිල්ලා හොයනවා කොහෙද කියලා. උරතලේටම ඉන්නේ ගෙදර ගියාම සැර කරන්නවත් දෙන්නේ නැහනේ අම්මලා. ඉතින් ඒ හැමෝටම සමුදීලා අඬලා අන්තිමේදී මේ විදියට උඩවලව පහු කරගෙන එන ගමන් මේ විදිහටම මං එද්දිත් වීඩියෝ එකක් ඔයාලට දාලා ඇති. උඩවලව පහු කරගෙන ගෙදර යන ගමන් පුදුම සතුටකින් යන්නේ කියලා. ඒ වගේම අද මෙතන පහු කරන් කියා ගන්න බැරි දුකකින් තමයි මේ ගෙදර යන්නේ. ඉතින් මං විතරක් නෙවෙයි හස්බන්ඩ්ුයි බබයි දෙන්නම එහෙමයි. හස්බන්ඩ් උදේ නැගිටලා කියනවා තව දවසක් ඉඳලා යමුද කියලා. ඉතින් බව් අසනීපයි නේ හින්දා ආවා. මං අම්මට කෙසෙල් කොලේ පත් එකක් තමයි බැඳලා දෙන්න කිව්වේ. ඒ හින්දා අම්මා මට මේ විදිහට ගන්නට පරිප්පු එකක් තෙල් දාලා චිකන් එකක් බැදෙන්න හදලා තිබ්බා. කියා ගන්න බැරි තරම් රසයි. ඒත් එක්කම තව ගොඩක් ಜಾති හදලා මේ විදිහට වෙනම පාර්සල් කරලා තිබ්බා. බබාටයි හස්බන්ඩ්ටයිත් වෙනම බත් පාර්සල් දෙකක් පොඩියට බැඳලා තිබ්බා. අනේ පව් ඉතින් එයා ලුණු දෙහියෙකුත් දාලා තිබ්බා. බීදුරු බෝතලයකට දාගන්න කියලා ගියාට පස්සේ
ඉතින් මේ ඊට පහුවදා මට පන්සල් එන්න ඕනි හිතුණා. මොකද අපේ සීයා නැති වෙච්ච නිසා මට හිතුණා බෝධි පූජාවකුත් තියලා යාට පින් අනුමෝදන් කරන්න. ලොකු වැස්සකුත් එනවා. ගෙදරට අඩුපාඩු වගේකුත් ගන්න තිබ්බා. ඉතින් ඒ හැම වැඩක්ම කරගන්න තමයි අද අපි ටවුන් එකට ආවේ. ඉතින් මම මගේ හිතේ හැටියට පුදුන් වන්දනා කරලා දැන් ගියා කඩේට බඩු ටික ගන්න. මේ විදිහට ඉක්මනට ඕනි කරන බඩු ටික ගත්තා. ඉතින් එළවලු පළතුරු ගොඩක් ගෙදරින් මේ පාර අරගෙන ආවේ නෑ. මොකද හාල් පොල් වැඩිපුර අරන් ආවනේ. ඒ නිසා අරන් එන්නත් අමාරුයි. ඒ නිසා එළවලු ටිකකුත් මේ විදිහට ගත්තා මම. ඉතින් බලන්නකෝ අහස දිහා හොඳටම විදුලි කොටනවා අකුණු ගහනවා. වැස්සට කලින් අපිට කොහොම හරි ගෙදරට එන්න පුළුවන් වුණා. මං ඉතින් දවල්ටයි රෑටයි දෙකටම එකට උයා ගන්න තමයි හිතුවේ. මට ඒක පහසුයි ඒ නිසා. ඉතින් මං හිතුවා චිකන් එකක් හදාගන්න. මං ඒ චිකන් එක හරි ගස්සගත්තේ. චිකන් එක තෙල් එකට දාලා ඒක තෙලෙන්ම බැදෙtti හැදෙනවනේ ඒකට වතුර. ඉතින් ඒ විදිහට මුලින්ම සුදු ලුණු ටිකක් තෙලට දාලා අමු 3-5 මිරිස් කුඩු දාලා ඒක රන්වන් පාට වෙනකම් බැදගත්තා. ඒක පැදීගෙන එනකොට මැරිනේට් කරපු චිකන් ටික එකතු කරා. ඒකටම අල ගෙඩියක් මං කපලා දාගත්තා. චිකන් එකට මම ආසයි සෝයා මීට් දාලා කන්න, අල දාලා කන්න, ඒ විදිහට කන්න. ඉතින් මේ විදිහට හොඳට තෙලේ මිශ්‍ර කරලා මේක වහලා තියන්න ඕනි වතුර නොදා. එතකොට මේකෙම වතුර හැදෙනවා. ඒකෙම වතුර හැදුනට පස්සේ පොල් කිරි ටිකක් කැමති නම් දාගන්න පුළුවන්. මම මේ විදිහට පොල් කිරි ටිකක් දාගත්තා. ඉතින් මං ගෙන ආපු බීට් වල තිබ්බ මේ විදිහට බීට් කොළ. මට හිතුණා ඒකත් පොල් ටිකක් දාලා මලවලා ගන්න. ඒත් එක්කම බටු ටිකක් මේ විදිහට කිරට උයාගත්තා. මට හිතුණා බටු එකට කිරි ටිකක් යහමින් දාන්න ඕනි කියලා. ඒ නිසා මං තවත් කිරි ටිකක් මේකටම එකතු කරගත්තා. දැන් කම්මැලි වෙලා ඉන්නේ උයන්න. මොකද ගෙදර ඉද්දි කිසිම වැඩක් කරන්නේ නැහැ. අම්මලානේ ඔක්කොම කරලා දෙන්නේ. මෙහෙ ආවට පස්සේ ඇත්තටම දැන් දවස් දෙකක් ආයි වැඩ ටිකට හුරු වෙනකන් හරීම කම්මැලි, හරීම පාළුයි. මේ බලන්නකො චිකන් එකේ වතුර හැදිලා තියෙන්නේ. ඒකටම පොල් කිරි චුට්ටක් කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. නැත්නම් අර විදිහටත් ඉතින් ගොඩක් රසයි. දැන් මං උයාගෙනත් ඉවරයි. මේ විදිහට කොළ එකක් මැල්ලුමට හදාගත්තා. චිකන් එකත් දැන් හරි. ඒත් එක්කම බටු එකක් කිරට හරි ගස්සගත්තා. හරිම සුවඳයි මේ බටු එක. ඉතින් ඒ තුනත් එක්ක කන්න පපඩම් බැදගත්තා මේ විදිහට. පුතාට වෙනම චිකන් ෆ්‍රයි කරා. අපේ කුඹුරේ හාල් එකක් උයාගත්තා මේ විදිහට. ඉතින් දැන් දවල්ටයි රෑටයි කන්න හරි ගස්සලා තියෙන්නේ. දැන් මංගේ අස්පස් කරලා දාලා වොෂ් එකක් දාගන්න තමයි තියෙන්නේ. මේ ඉතින් හස්බන්ඩ්ටයි බබාටයි මටයිත් බෙදලා චූටි කුකුටත් බෙදලා කන්න දීලා හවස පහන තිබ්බා. ඉතින් මේ විදිහට තමයි ගෙදරින් ආපු දවසයි ඊට පහුවදා දවසයි මගේ ගත වුණේ. ඉතින් මම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මට හිතා ගන්නවත් බැරි ආදරණීය පවුලක් ලබා දුන්නට. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. ඔයාලගේ ආයුෂ බොහෝ වේවා. සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.